යාළුවනේ වෙල්කම් බෑක් ටු මයි YouTube channel. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම සෙව්වන්. ඉතින් අද අපි ට්‍රිප් එකක් යනවා. අද දවස තමා 5 වෙනි මාසේ 31. ඒ කියන්නේ වෙසක් පොහොය දවසට පස්සේ දවසේ. ඒ නිසා අපි තීරණය කරා අද ට්‍රිප් එකක් යන්න. ඉතින් අපි අද යන්නේ එකටම වැල්ලවත්ත බීච් එකට. ඉතින් අපි වැල්ලවත්ත බීච් එකට ගියා. ඉතින් බීච් එක කියන්නේ මම ආසම තැන. මම හිතනවා මම විතරක් නෙමෙයි ඔයාලත් ආස ඇති කියලා. ඔව් අපි හැමෝම ආස තැනක් තමයි බීච් එක. ඉතින් අපි තීරණය කරා බීච් එකට යනවා කියලා. ඉතින් අපි එතන ඉන්නකොට කෝච්චියකුත් ගියා. මම ඉතින් ඒකේ වීඩියෝ කෑල්ලකුත් ගත්තා ඔයාලට බලන්න. ඉතින් අපි බීච් එකේ ඉන්නකොට දෙයක් දැක්කා. හැබැයි ඒ දේ ලස්සන වුණාට හරි භයානක දෙයක්. මේ බලන්නකෝ බෝට්ටුවක් පදිනවා. අනේ මන් දන්නේ යාළුවට බය නැද්ද කියලා. ඉතින් යාළුවා බය නැතුව මුහුදේ යනවා. ඇත්තටම අපිට බලන එක ලස්සන වුණාට හැබැයි ඒක භයානක දෙයක් කියලා පස්සේ තමයි තේරුනේ. යාළුවට නම් චුට්ටක්වත් බයක් නෑ වගේ නිකන් මට නම් තේරුනේ. බීච් එකට ගියාම අපි හැමෝම ආස දෙයක්නේ ෆොටෝස් වීඩියෝස් ගන්න. ඉතින් අපිත් ෆොටෝස් වීඩියෝස් ගන්න අමතක කරේ නෑ. ඉතින් මම ඔයාලටත් මේ ෆොටෝස් වීඩියෝස් බලන්න මේ වීඩියෝ එකට ඒ ටිකක් දැම්මා. බලන්නකො ලස්සනයිද කියලා. යාළුවනේ දැන් අපි බීච් එකෙන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි බීච් එකට බයි කියලා අපි දැන් යන්න හදන්නේ ගෝල් පේස් එකට. ඉතින් ගෝල් පේස් එකට යන්න ගියාට ට්‍රැෆික් එක හරියට වාහනේවත් නවත්තන්න තැනක් නැහැ. ඒ තරමටම ගෝල් පේස් එකේ සෙනග. ඉතින් අපි තීරණය කරා අපි දැන් ගෝල් පේස් එකට යන්නේ නැතුව විහාර මහදේවි පාක් එකට යනවා කියලා. ඉතින් යාළුවනේ ඔයාලත් වෙසක් එකට කොහේ හරි ගියාද? ඔයාලා ට්‍රිප් එකක් ගියාද? ඔයාලා කොහෙද ගියේ කියලා මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉතින් අපි කවුරුත් ආසයිනේ ඇවිදින්න යන්න. මං හිතනවා ඔයාලත් වෙසක් එකට කොහේ හරි යන්න ඇති කියලා. අඩුම තරමේ දන්සල් කන්න හරි යන්න ඇති කියලා මං හිතනවා. ඉතින් යාළුවනේ වෙසක් එකට කොළඹ ලස්සන කරලා තිබ්බා ලයිට් වලින් වෙසක් කූඩු වලින් මේ වගේ ගොඩාක් දේවල් වලින් ලස්සන කරලා තිබ්බා. ඉතින් මම ඔයාලටත් මේ වගේ පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලටත් බලන්න. ඉතින් දැන් අපි විහාර මහදේවි පාක් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි විහාර මහදේවි පාක් එක ගාවින් වාහනේ නවත්තලා අපි දැන් ඇතුළට ගිහිල්ලා පොඩි වරුමක් දාලා එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලන්නකො යාළුවනේ පාක් එකේ ඇවිදිද්දි අපි දන්නේම නැතුව රැත් වුණා. ඉතින් අපි තීරණය කරා අපි දැන් පාක් එකෙන් යන්න ඕන කියලා. ඉතින් අපි යන්න හැදුවේ ගෝල් පේස් එකට. අපි දැන් තමයි ගෝල් පේස් එකට ආවේ. ඉතින් අපි වාහනේ නවත්තලා දැන් ගෝල් පේස් එකට පයින් යන ගමන් තමයි ඉන්නේ. මම ඉතින් ඔයාලට කිව්වනේ වෙසක් එකට ලස්සන කරලා කියලා. ඉතින් බලන්නකො ලයිට් වලින් එහෙම හරි ලස්සනයි. ඉතින් අපි ඒවත් බල ටිකක් දුර පයින් ගියා. ඉතින් අපි මේ ගෝල් පේස් එකට යන්නේ විශේෂයෙන්ම ඉස්සෝ වැඩේ කන්න. නැතුව ගෝල් පේස් එක බලන්න වමුණාවට නෙමෙයි. ඉතින් අපි ගිහිල්ලා ඉස්සෝ වැඩෙත් කාලා අපි ආය හිමීට ආවා. ඉතින් අපි ගොඩක් රැ වුණ හින්දා ගෙදර එන්න තීරණය කරා. ඉතින් අපි ඉස්සෝ වැඩෙත් කාලා ඇවිල්ලා අපි දැන් මේ එන ගමන් තමයි ඉන්නේ ගෙදර. එන ගමන් අපිට තොරණක් හම්බුණා. ඉතින් අපි ඒ තොරණත් බලාගෙන එනකොට අපිට අපි හැමෝටම බඩගිනි. ඉතින් අපි තීරණය කරා කාලා එන්න. ඉතින් අපි තොරණත් බලලා ඉවරලා මේ යන ගමන් මග අපිට හම්බුණා මිස්ටර් කොත්තු. ඉතින් අපි හැමෝම තීරණය කරා ඒකෙන් කාලා ගෙදර එන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට ආයෙත් දවසක ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න.